එම ස්ථානයේ තෝරාගත් පන්දු පතිත වෙති ඒ පහර සුප කලාපිට තල්ලු කිරීමට සාර්ථක ආරම්භයක් නුවන්ගේ ලකුණු 8යි මුල් ලකුණු සංඛ්‍යාව දැන් දුර්වල නිගමනයක් ලකුණු 4 කිමි කර ගැනීමක් NIP M අතුරුගිරිය කොඩකීන් ඉතිහාසයේ ප්‍රථම වතාවට අමාමි බඩි ක්‍රීඩාවක් තුල මුණ ගැසෙන්නේ ක්‍රීඩාලෝලිය අසන්නදී ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා මේ ප්‍රථම පන්දුවේ නිමාව ලකුණු 13යි පානදුර සුපර් සෙවන්ස් කොඩකීන් ප්‍රථම පන්දුවේ අවසන් වෙද්දී සාර්ථක ආරම්භයක් මුල් පන්දුවේ තුලම නුවන් ලකුණු 13ක් තම කණ්ඩායමට එකතු කරගත්තා. අයිනි මේ දෙවෙනි පන්දුවේටයි අප පිවිසෙන්නේ ක්‍රීඩාලෝලිය අසන්නදී බඩි ලයිව් තාක්ෂණ ඔස්සේ මේ තරගමාලාව නරඹමින් සිටින සෙසු කණ්ඩායම් සියල්ල ඉක්මනින්ම මේ සම්බන්ධ වේ යුතුයි. ලකුණු 4 කිමි කර ගැනීම නුවන් සාර්ථක පහරක් කෙල්ල කරේ ලකුණු 17යි මුල් ලකුණු සංඛ්‍යාව දැන් දෙවෙනා මීළඟ පන්දු යොමු කිරීමට දකුණ තින් මද වේග පන්දු යවන්න රාමණීය පන්දුවක් අනුවම සඳහන් කරනවා මේ පන්දු යවන්නට මේ ක්‍රීඩාවේ කඩුල්ල මුවා කිරීමේ වර්ධ අපූර්ව කතාවේ අසුරු කිරීමට සූදානම් වෙනවා අප සියලු දෙනාම එකතු කරගෙන මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමට බොහෝ කටයුතු සූදානම් කර තිබෙනවා. අදම ස්තුතිවන්ත වෙනවා වර්තමාන රොයල් සෙවන්ස් මේ කීර්තිමත් කළමනාකාරතුමා විශේෂ දෙයක් අපට හිමි කර දුන්නා. මහරගම අපේක්ෂා රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබන අපගේ සහෝදරයන් වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා චරිත් යටිගම්මන මහතාණනි ඔබ කවදත් හදවතින් සියලු දේටම උපකාර කරන අපූර්ව තැනැත්තෙක් බව මනාව ඔප්පු කරා. බොහෝ විටම යානුව මේ පුණ්‍යමය කටයුත්තට ඔබගේ දායකත්වය ලබා දීම අගය කොට සැලකනවා. යානුව සියලුම දෙනාට ආරාධනා කරනවා මේ අපූර්ව කර්තව්‍යයට ඔබගේ සහයෝගයක් ලබා දෙන ලෙස නාලක නිශාන් අපූර්වට සංවිධානය කරනවා. තවත් නොබෝ දිනකින් අප සූදානම් මහරගම අපේක්ෂා රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබන අපගේම සහෝදර රෝගීන් වෙනුවෙන් මේ පරිත්‍යාග කිරීමට ආනෝ චරිත යටිගම්මන මහතාණනි ඔබ කවදත් හදවතේ ගැඹුරුම තැනින් ආදරය කරන අපූර්ව චරිතයක්. ස්තුතියි ඔබට බෙහෙවින්ම. රාමණීය පහරක් ලකුණු 4 කිමි කර ගැනීම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි. ඉනිමේ අවසන් පන්දුවේ අප සිටින්නේ ඉනිමේ අවසන් පන්දුවේ අනුව රකිත අපූර්ව පහරක් කෙල්ල කරේ පානුදුර සුපර් සෙවන්ස් කොඩකීන් පළදායි ලකුණු පුරවක් නිර්මාණය කර තිබෙනවා. ලකුණු 4 කිමි කර ගැනීම කොරොත්තු නොදෙන තත්ත්වයක් NIPM අතුරුගිරිය කොඩකියන්ට දැඩි ඉලක්කයක් තිබෙන්නේ ප්‍රථම පන්දුවේ තුලම ලකුණු ලබා ගත යුතු වේගයෙන් මේ තරගය ජයහිමි කර ගැනීමට නම් දිවෙනවා. ඉනි මේ ප්‍රථම පන්දුවේ ආරම්භ කරමින් හැඩකාර පහරක් එක ලකුණක් පමණයි කෙසේට අතිමිවන්නේ ප්‍රසන්න පන්දුව නතර කර ගන්නා විට ප්‍රථම ලකුණ හිමි කර ගන්නවා අතුරුගිරිය NIPM ක්‍රීඩකයන්. සූදානම් ඊළඟ පන්දුව යොමු කිරීමට තම සීමාව සිට ඕවද විකට් ආකාරයෙන් දිවෙනවා. ඉදිරි පාලේ මැනවින් එල්ල කර පහරක් එක ලකුණක් පමණයි කෙසේ වෙතත් හිමිවන්නේ පහර තුල. ලකුණු 2යි මුල් ලකුණු සංඛ්‍යාව. Daviama supiri gane pandua kea ආකර්ෂණීය පන්දුව කෙලිම පන්දුව කඩුලේ දැවටෙනවා. Daviama ප්‍රථම කඩුල්ල ලකුණු 2ක් ප්‍රතිබේදී බිඳ වැටෙනවා අතුරුගිරිය NIPM ක්‍රීඩකයන්ගේ
බොහෝ විට පළු පුරුදු තත්වයට පැමිණීමට නම් දිගින් දිගටම තරගමාලාව වලට පැමිණිලාම සඳහන් කරනවා අතුරුගිරිය NIP ක්‍රීඩකයන්ට මේ තරග ගනුදෙනුවේ දිගින් දිගටම ඔබ පැමිණියොත් වැඩි වාසිජනක සිදුවිලි සිදු කර ගැනීමට හැකියාවක් තිබේ. රාමණීය පන්දු නතර කර දීම අනුවන් එක ලකුණක් කිවි කර ගැනීම යුතුයි. මේ ක්‍රීඩාව බොවිට සහලු පන්දු ක්‍රීඩාවේ අප විවෘත සහලු පන්දු ක්‍රීඩාව ගත් කල ඊට වඩා හස්පසින්ම වෙනස් දෙයක් මේ ක්‍රීඩාවේ තමා තොඳින් මනාව අවබෝධය තබා ගත යුතුයි. ක්‍රීඩකී ක්‍රීඩා කරන විට බඩේ ක්‍රීඩාව එතරම් ජනප්‍රියතාවට නැත්නම් මෙතරම් ප්‍රසිද්ධ වුණේ මෙන්න මේ කාරණේ නිසාමයි. බොහෝ විට ශ්‍රී ලංකාවේ වඩා ජනාධිපති ක්‍රීඩකයන් අපුරට බිහිුනේ ඔවුන්ගේ කල්පනාකාරී දස්කම් නිසාමයි. ක්‍රීඩාලෝලිය අසන්නන එක ලකුණක් හිමි කර ගන්නවා. ලකුණු 4යි මුල් ලකුණු සංඛ්‍යාව නුවන් දිවෙනවා. මීළඟ පන්දුව යොමු කිරීමට තම සීමාවේ සිට ඕද විකට් ආකාරයෙන් හොඳ පන්දුවක් සාර්ථක ලෙක්කට පන්දුවක් අවකාශයක් නැහැ. පන්දුව පිළිබඳව මන අවබෝධයකට පැමිණීමට මේ පිටිකරුවාට සාර්ථක මග හැරීගේ පන්දුවක් ඕද විකට් ආකාරයෙන් දිවෙන්නේ. මීළඟ පන්දුව එළවා ගොස් එල්ලකර පහරක් තහනම් පහරක් කඩුලක් අහිමි වෙනවා අතුරුගිරිය NIPM ක්‍රීඩකයන්ගේ. දැයි සුදානම් මීළඟ පන්දුවේ මේ ප්‍රසන්න කැඳවා තිබෙන්නේ පන්දු යාවීමට දකුණ තින් මද වේග පන්දු යවන හොඳ පන්දුවක්. ප්‍රසන්න බොහෝ ප්‍රසිද්ධතාවයට ලකුණා සබ්බෝල් ලෝකයේ නමින් ඇතිකරගත් පේජියක් සමග ක්‍රීඩාලෝලිය අසන්නදී බොහෝ විට මේ ක්‍රීඩාවේ බොද්දන්ත මුහුණු පොත හරහා විවිධ දක්වන අපූර්ව චරිතයක් බොහෝ විට ඔවුටත් මා සඳහන් කරේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් බොහෝ දේ සිදු කරන ලෙස ක්‍රීඩකයන්ගේ ඉහළ දස්කම් ලෝකයට පෙන්වීමට කටයුතු කරන ලෙස දැවියාමක් මීට වඩා පළු පුරුදු විය යුතුයි. NIPM අතුරුගිරිය ක්‍රීඩකයන් මේ ක්‍රීඩාවේ තරග වදිනවා නම් මීට වඩා කල්පනාකාරීව පෙරපුහුණු වීම ඉතාමත් හොඳින් කළ යුතුයි. මෙවැනි ප්‍රසිද්ධ තරග මාලාවල වලට පැමිණෙති පැහැදිලිවම අය සාර්ථක පන්දුවක් අවකාශයක් ලකුණු ලබා ගැනීමට යනෝ ජයහිමි කර ගන්නවා පානදුර සුපර් සෙවන්ස් ක්‍රීඩකයන් අතුරුගිරිය NIPM ක්‍රීඩකයන් පරාජයට පත් කරමින්